ඒජන්සි වල දෙන්න හින ලෝකල් රැවටෙන්ට කලින් මේ වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ අපි මේ වීඩියෝෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා දුබයි වලට එන්න කලින් ඔයාලා ලංකාවේ නම් ඉන්නේ ගොඩක් අය අපෙන් අහලා තිබ්බා මේ එන්න කොච්චරක් වියදම් යනවද එහෙම නැත්නම් ඇවිල්ලි වල අපිට කොච්චරක් වියදම් යනවද මාසෙකට අරකයි මේකයි කියලා. හරි. ඒකට උත්තර කියලා තමයි මේ වීඩියෝ එක මම කරන්න කියලා හිතුවේ. ඉතින් යාළුවනේ ප්‍රධානම හේතුව තමයි මෙතන ගොඩක් ඒජන්සි වලින් ඇවිල්ලා මේ රටේ අතරමං වෙනවා. රටේ අතරමං වෙන්නේ මොන දෙයක්වත් නිසාවත් නෙමෙයි ඔයගොල්ලන්ගේ නොදැනුවත්කම නිසා. මොකද ඒජන්සි වල ඉන්න එක්කෙනා එයාට කැමති දේ කියන්න බෑ. අර සමහර අය කියන්න පුළුවන් මෙහෙට එන්න මේ දිරාම් 10 පඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඔයගොල්ලන් මේ ඇකොමඩේෂන් එකට දිරාම් 200 300 යන්නේ. එයාම දිරාම් 50න් ඔයගොල්ලන් ෂේප් කරගන්න පුළුවන්. ඉතින් තව දිරාම් 500 ඔයගොල්ලන් ගෙදරට යවන්න පුළුවන්. කොහොම කියලා ඉතින් හින ලෝකම වල දෙනවා. ඉතින් ඇත්තම කතාව ඔයාලට මේ කවුරුත් නැහැ. ඔක අහලා කරලා දැනගන්න. ඒකින්ද ඔයාලා ප්‍රශ්න නැහැ 10 ප්‍රශ්නයක් නැහැ. අපිට දිරාම් 500ක් 600ක් විතර ගෙවන්න පුළුවන්. ඒකෙන් අපේ ලංකා ෆැමිලි ජීවත් වෙනවා. ඉතින් උතුරුටින් ඔයාලට ගේමක් ගහ ගන්න පුළුවන් කියන්නේ. ඔයාලා එහෙම හිතලා තමයි මේ රටට එන්නේ. හැබැයි යාළුවනේ ඔයාලා දන්නේ නැහැ ඇත්තටම මෙහෙරයන් පස්සේ කොච්චර විදමක් යනවද කියලා. ඔයගොල්ලෝ මෙහෙරයන් පස්සේ තමයි දන්නේ. අප්පර්සිට මේ රූම් එකක් කියලා ඒ කියන්නේ කොමඩේෂන් රූම් කියලා කිව්වට මේ පොඩි බෙඩ් ස්පේස් එකක් තියෙනවා. බෙඩ් ස්පේස් එක කියන්නේ සාමාන්‍ය බංක් බෙඩ් එක උඩයි පල්ලෙහායි තමයි තියෙන්නේ. ඉතින් ඒකට සාමාන්‍ය දිරාම් 800ක් 900ක් යනවා. ඉතින් මෙහෙරයන් පස්සේ කල්පනා කරන අඩි ඒජන්සි එක්කන කිව්වේ දිරාම් 200 300 කොමඩේෂන් එක ෂේප් කියලා. ඊට පස්සේ කැමරට බීමට යන්න ගියාම 300ක් 400ක් වගේ යනවා. ඊට පස්සේ කල්පනා කරමු මේ ඒජන්සි එක්කෙනා කිව්වා දිරාම් 50 100ක් ෂේප් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයවලට මේකට හවුවෙන්න කලින් තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉන් ඩීටේල් කියලා දෙනවා. එන්න කලින් කොහොමද ඔයාලා කම්පෙයාර් කරලා ඉවරලා එහෙම නැතුව ඔයගලන්ට හම්බෙන සැලරි එක කොච්චරක් කියන්නේ කොච්චරක් වීදම් කරගෙන කොච්චරක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා මම මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධානයෙන්ම කරන්න හිතන්නේ ඔයාලට පඩිය 2500ක් වගේ හම්බ වෙනවා. ඒ කියන්නේ දිරාම් 2500 ලිවින් අවුට් වෙලා ඔයාලට දිරාම් 2500 මෙහෙ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. දැන් ඉතින් සමහර අය කියනවා මෙහෙමයි මට හම්බෙන පඩිය 1800 හැබැයි මට කණ්ඩ බොන්න ඉන්න හිටින්න දෙනවා. හරි. ඒකත් ඉතින් හරියට ඇඩ් කරලා බලුවොත් ඔයගලන්ට හම්බෙන පඩිය 2500ක් වගේ තමයි. මුලින් ඉඳන් අපි බලමු accommodation වලට කොච්චරක් යනවද? ඊට අමතරව කැමරට බීමට, ඊට අමතරව transportation වලට, ඔය වගේ එකින් නොකේ දේවල් වලට කොච්චරක් යනවද කියලා අපි මේ වීඩියෝ එකේ in detail බලමු. පළවෙනිම mainly දේ තමයි යාළුවනේ accommodation එක. accommodation එක නම් ඔයගලන්ට සාමාන්‍යයෙන් දිරාම් 700ක් 800ක් අතර bed space එකක් හොයාගන්න පුළුවන්. දැන් ඉතින් මෙහෙම කියද්දි ගොඩක් අය කියනවා නෑ මම ඉන්න තැන 600 700 තියෙනවා. ඊට පස්සේ අනිත් අය කියන්න පුළුවන් නෑ මම ඉන්න තැන 1000 1100ක් වගේ එනවා කියලා. ඒ හැමෝටම උත්තරයක් විදිහට මෙන්න මේ වීඩියෝ එක බලන්න මම මේ වීඩියෝෙන් කියලා තියෙන යාළුවනේ එක එක තැන්වල ඒ කියන්නේ දුබයි වල ඔයගොල්ලෝ ජනාකීර්ණ ප්‍රදේශයක ඉන්නවනම් අනිවාර්යෙන් ගාන වැඩි. ඒ කියන්නේ ජනාකීර්ණ අඩු ප්‍රදේශයක ඉන්නවනම් අනිවාර්යයෙන්ම ගාන අඩුයි. ඉතින් දුබයි වල එක එක පැතිවල එක එක ගණන් දෙන හැබැයි ඉතින් ඔච්චර කියන ලොකුම වෙනසක් නෑ. නිකන් දිරාම් 100ක 150ක වගේ පොඩි වෙනසක් තියෙන්නේ. ඉතින් අපි මේකේ රෆ්ලි අපි කියමු දිරාම් 800ක් වගේ යනවා කියලා ඔයාලගේ accommodation එක. ඒ කියන්නේ bed space එකක් ඉන්නවා නම් පාර්සල් එකක් නෙමෙයි, room එකකුත් නෙමෙයි. bed space එකක් ඉන්නවා දිරාම් 800ක් වගේ ඔයාලට shape කරගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි යාළුවනේ grocery list එක. grocery list එක කියද්දී ඔයගලන්ට සමහර අයට ගොඩක් වැඩි වෙන්න පුළුවන්, සමහර අයට ගොඩක් අඩු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක ගැන අපි කියන්න කලින් අපි ගිහිල්ලා බලමු කොච්චරක් යනවද කියලා. ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා ඇති මිනරල් ප්‍රයිසස් දිරාම් 15 පටන් ගන්න දිරාම් 67 වෙනකම් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයා මොනවද ගන්න බ්‍රෑන්ඩ් එක කියලා ඒ බ්‍රෑන්ඩ් එක අරගෙන ඉන්නවා. ඉතින්ට අනුව ඔයගොල්ලෝ කන්වර්ට් කරගන්න කොච්චරක් හැබැයි මම නම් කියන්නේ යාළුවනේ කිලෝ 5ක් සාමාන්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාට කිලෝ 5ක් ඇතිදී මාසෙම දුවා ගන්න කොහොමද? ඉතින් මම ඔකට කලින් කිව්වා වගේ මෙතන මේ පරිප්පු වරාමය තියෙනවා අපිට දැන් අපේ ජාතික ආහාරය පරිප්පු. ඊට අමතරව මේ අඩල වර්ග මේ තියෙනවා. ඉතින් යාළුවනේ තවත් වැදගත් දෙයක් තමයි මේ වතුර. ඔයගොල්ලෝ දන්නවා වතුර මෙහි ගණන් වැඩි. මේ කියන්නේ සාමාන්‍ය බීමේ වලට වතුර ගණන් වැඩි. ඒකින්ද යාළුවනේ මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ වගේ ලීටර් එකමාරේ වතුර තියාගන්න පුළුවන්. පැක් එකක් පිටින් එහෙම නැත්නම් ලොකු ඩ්‍රම් එකක් උගලන්න ගන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ මෙන්න ස්පයිසස් තියෙනවා මෙතන. මේ තියෙන ස්පයිසස් වල ගාන ස්පැගටි
ස්පැගටි පාස්තා මේවත් තියෙන. ඒක ඔයගොල්ලෝ හදන්න දන්නවා. ඉතින් මේවා එකක් කරන් තියාගත්තා ප්‍රශ්නයක් නෑ. මොකද දවසක් නැතුව කියන්නේ මේ තුනකටම කන්න පුළුවන්. ඒක අමතරව ඉතින් ස්නැක් එකකට වගේ මගේ නම් කලින්ම ෆේවරිට් අයිටම් ටික තමයි මේවා. දැන්නේ ඔයගොල්ලෝ දන්නා හදිසියක් නාම රැට අපි රැට වැඩ යල්ලාපම කන්න කරන්න තනක් නෑ. සමහරට උයන්න වෙලාවකුත් නෑ. මහන්සි. ඉතින් මේ වගේ දෙයක් ගත්තා නම් ටස් ගාලා කන්න පුළුවන්. යාළුවනේ ඊළඟට වැදගත්ම දේ තමයි Wi-Fi gas දේවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා යාළුවනේ කෑම නැතුව ඔයගලන්ට දවස් දෙකක් කර ඉන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් කාලේ හැටියට Wi-Fi නැතුව නම් තප්පරයක්වත් විනාඩියක්වත් ඉන්න බෑ. ඒකින්ද යාළුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම Wi-Fi වලට ඔයගොල්ලෝ ගෙදර ඉන්නවා නම් කියන්නේ land owner landlord එහෙක් කියන විදිහට දිරාම් 20ක් 25ක් ඕ දිරාම් 30ක් එහෙම නැත්නම් ඔයගොල්ලන් ගොඩක් දුරට unlimited තියෙන්නේ. සමහර අය දැන් ස්පීඩ් එකේ පිළිවෙලට 30 ඉඳන් දිරාම් 50 වෙනකන් ඔක වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟ එක තමයි යාළුවනේ ගෑස් දේවා. සමහර අය ඔක දෙකම එකට ගන්නවා. එහෙම නැත්නම් සමහර අය ඔක වෙනමත් ගන්නවා. ගෑස් එකක් නම් සාමාන්‍ය ඉවරෙන්න දිරාම් 15ක් වගේ ඔය ෂෙයාරින් කරගන්න කිචන් එකක් තියෙන අනිවාර්යයෙන්ම. ඉතින් ඔක දිරාම් 15ක් 20ක් වීදන් වෙනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි යාළුවනේ දේවා. දේවා කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් එකයි වෝටර් බිල් එකයි දෙකම එකතු කරලා තමයි මෙහෙ දෙන්නේ. ඒකින්ද ඔතනට ගෙවන්න තියෙන ගාන. ඕක සාමාන්‍යයෙන් එන්නේ මාසෙ මැදදී වගේ. ඒකින්ද ඔය ලෑන්ඩ්ලෝඩ් එකතු කරන්නේ 15 වෙනිදාට 16 17 වගේ තමයි ඔක එකතු කරන්නේ. ඉතින් යාළුවනේ මේකෙදි බෙඩ් ස්පේස් එක නම් ඉන්නේ සාමාන්‍ය දිරාම් 100ක් or ඊට වැඩි ප්‍රමාණයක්. ඒකත් මම කලින් කිව්වා වගේ යාළුවනේ ඔයගොල්ලෝ ඉන්න තැන අනුව තමයි ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්න ලොකේෂන් එක අනුව තමයි ඔක වෙනස් වෙන්නේ. ගොඩක් නගරබද තැනක ඉන්නවා නම් ඉතින් බිල්ඩින් එක වගේ ඉන්නවා ඔතන ලොකු ෆ්ලැට් එක වගේ ඉන්නවා නම් සාමාන්‍යයෙන් 100ක් 20ක් යන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලෝ විලායක වගේ ඉන්නවා නම් ඕක අඩු වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි යාළුවනේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක. ට්‍රාන්ස්පෝර්ටේෂන් එක කියද්දී ඉතින් මේක අදාළ වෙනවා ඔයාලා වැඩට යන ටික ඊට අමතරව ඔයගොල්ලෝ ඕෆ් එක දවසක කොහට යනවා නම් ඒ ඔක්කොම අදාළ වෙන යාළුවනේ. ඉතින් මේකද ඔයගලන්ට එක එක ක්‍රම වලින් යන්න පුළුවන්. සමහර අයට බස් එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙට්‍රෝ එකේ යන්න පුළුවන්. එහෙම නැත්නම් කාර් ලිෆ්ට් එකක් යූස් කරන්න පුළුවන්. සමහර අය බස් එකේ යන අය බස් එකයි මෙට්‍රෝ එකයි පාවිච්චි කරනවා. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම සාමාන්‍යයෙන් ඩිග්‍රාම් 250ක් වගේ වියදම් යනවා. සාමාන්‍ය කාර් ලිෆ්ට් එකක් ගන්නවා නම් යාළුවනේ මන්ත්ලි ඔයගලන්ට ෆික්ස් ප්‍රයිස් එකක් දෙනවා. ඒ කියන්නේ 200ක්ද 250ක්ද එහෙම කියන්න. ඒගොල්ලෝ 200ක් දුන්නා නම් එහෙම තව අමතර 50ක් විතර දාලා තියන සමහරට ඔයගලන්ට කාර් ලිෆ්ට් එක මිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕෆ් එක දවසේ ඔයාලා කොයි හරි යනවා නම් ඉතින් ඒ වලටත් මේක ඇඩ්මින් වල එකයි මම වැඩිපුර ගාණක් දාලා තියන්නේ. මොකටද කියන්න බෑනේ හැම පාරම ඔයගලන්ට කාර් ලිෆ්ට් එක ගන්න chance එක හම්බෙන්නේ නැහැ. සමහරට ඔයගොල්ලෝ මිස් වෙන්න පුළුවන්. ඒක හින්දා සමහරට ඔයගොල්ලන්ගේ තියෙන shift එක අනුව සාමාන්‍ය කාර් ලිෆ්ට් එක නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දවස්වල ඔයගොල්ලෝ මෙට්‍රෝ එකේ හරි බස් එකේ හරි යන්න වෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් දිරාම් 250ක් වගේ මේකට බජට් කරලා තියාගන්න. ඉතින් යාළුවනේ මේ ඔක්කොම අඩු කරලා ගත්තම දිරාම් 1300 වගේ අතේ ඉතුරු වෙනවා. ඉතින් 1300 ඔයාලා දිරාම් 1000ක් ලංකාවට යවුවා කියන්නේ අපි මේ වීඩියෝ කරන දවසේ අනුව දිරාමයක් වෙලා රුපියල් 82ක් වගේ වෙන්නේ. ඉතින් 82000ක් ලංකාවට යවුවා කියන්නේ තව දිරාම් 300ක් ඔයාලගේ අතේ තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ 300 කීයක් හරි කමන්නේ ඔයගොල්ලන්ගේ එමර්ජන්සි ෆන්ඩ් එකට අනිවාර්යයෙන්ම ගාණක් ඉතුරු කරලා තියාගන්න. හැබැයි තව දෙයක් තියෙනවා. ගාණ වැදගත් නෑ ඔයගොල්ලෝ කීයද ඉතුරු කරන්න කියලා. කීයක් හරි කමන්න ඉතුරු කරලා එමර්ජන්සි ෆන්ඩ් එකට තියාගන්න. ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මේ ඔක්කොම ට්‍රැක් කරන්න ඕන නම් ඉස්සර වගේ ඔයගොල්ලෝ මේ Excel sheet ගහගෙන notepad එකේ type කර එහෙම මුකුත් ඉන්න ඕනේ නෑ. මට මේ පොඩි app එකක් හම්බුණා. මම මේ app එක විස්තර මෙන්න මෙතනින් දාන්න. මෙතන ඔයගොල්ලන්ට ගිහිල්ලා යාළුවනේ හැම එක්ස්පෙන්ස් එකක්ම ඔයගොල්ලන් ට්‍රැක් කරලා ඔයගොල්ලන් සැලරි කොච්චරක් වෙනවද කොච්චරක් වියදම් වෙනවද අනික ඔයගොල්ලන්ට බජටින් ප්ලෑන් එක මෙතනින් ලේසියෙන්ම ගහ ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. අනික තමයි මේ app එක 100% ෆ්‍රී හම්බෙන්නේ. ඒකින්ද කිසිම දෙයක් ඔළුවේ තියාගන්න ඕන නැහැ. මාසෙල් සැරේ මේකට ගෙවන්න ඕන රකයි මේකයි කියලා 100% ෆ්‍රී හම්බෙන්නේ. ඒකින්ද යාළුවනේ මේ app එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ එක්ස්පෙන්සස් ටික එහෙම නැත්නම් ඉන්කම් එක ඔක්කොම ට්‍රැක් කරලා ඉවරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔයාලට ග්‍රාෆ් එකක් දෙන. ඒ ග්‍රාෆ් එක බලලා ඔයගොල්ලන්ට අයිඩියක් ගන්න පුළුවන්. මම කොච්චරක් ඉතුරු කරනවද? මම කොච්චරක් වියදම් කරනවද? මම කොච්චරක් ගෙදරවලට යවනවද? ඒ මේ ඔක්කොම මේකෙන් ට්‍රැක් කරගන්න පුළුවන්. හරි. ඒ ඇප් එක ගැන කතා පැත්තකින් තියාගන්නකො. ඒකත් ඔක්කොම කරලා ඉවරලා යාළුවනේ. දැන් ඔයගොල්ලන්ට තේරුණා ඇති දිරාම් 2500ක පඩියකට ඔයගොල්ලෝ මෙහෙට ආවොත් එහෙම කොච්චරක් වියදම් වෙනවද? කොච්චරක් ඉතුරු කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් කොච්චරක් ගෙවල් වලට යවන්න පුළුවන්ද කියලා. ඒකින් යාළුවනේ මෙහෙට එන්න කලින් මම දන්නේ මේ වගේ වීඩියෝ කලින් කවුරුහරි කරලා තියෙනවද නැද්ද කියලා. ඉතින් යාළුවනේ ගොඩක් අය කියන්න පුළුවන් 2500ක් කියන්නේ මේ ලොකු ගාණක්. සමහර කෙනෙක් 2500 කියන පොඩි ගාණක්. ඉතින් දැන් ඔයගලන්ට හරියටම
කියන්නේ රියලිස්ටිකලි අයිඩියා එකක් තියෙනවා. 2500ක් කියන්නේ මෙන්න මෙච්චරයි ගාන. මේ ගානේ ඔයගලන්ට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් ද බැරිද කියලා ඔයගලගේ ලයිෆ් ස්ටයිල් එකේ හැටියට ගොඩක් අය කරන තව ලොකුම වැරද්දක් තමයි ඔයගොල්ලෝ ලංකාවේ ගෙවන ලක්ෂරියස් ලයිෆ් එක. තමයි කියන්නේ ලක්ෂරියස් ලයිෆ් එක නෙමෙයි ගොඩක් අය ඔය මේ පොෂ් වෙන්න හදන ලයිෆ් ස්ටයිල් එක. ඉතින් එහෙම කරලා ඇවිල්ලා මෙහෙට ජීවත් වෙන්න try කරනවා නම් ඒක ගොඩක් ඒ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මොකද මෙහෙට ආපම පොඩි කට්ටක් කන්න දෙන ආපු දවස්වලම ඔය ජොබ් එකක් හම්බ වෙනකන්. ඉතින් යාළුවනේ ඔය කවුරුහරි ගොඩක් අය හිතාගෙන ඉන්නවා නම් මේ ලක්ෂරි විදියට ජීවත් වෙන්න අරකයි මේකයි කියලා ආපු ගමන්ම පුළුවන් කියලා. එහෙම දේවල් බෑ. ඇවිල්ලා පොඩ්ඩක් සෙටල් වෙන්න ඕනේ. සෙටල් වෙලා ඉවරලා ඔයගොල්ලෝ කරන දේවල් කරන්න පුළුවන්. අනිත් දෙයක් තියෙනවා කලින් ඔය ලංකාවේ කරන සිගරට් බොන ඒවා, ඩ්‍රින්ක්ස් ගන්න ඒවා, ඒවා මේවා ටික පොඩි කාලෙකට නතර කරලා ඉවරලා මෙහෙට ඇවිල්ලා පොඩි කාලෙකට නතර කරලා ඊට පස්සේ ඔයගලන්ට හොඳ ජොබ් එකක් හම්බුනාන් පස්සේ ඒ ටික ඔයගලන්ට ෂේප් එක කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ එහෙම කරන එක හොඳයි කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ තියෙන දෙයක්. ඒක මට එපා කියන්න බෑ. ඒක මට කිසිම අයිතියක් නැහැ. එහෙම කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි සෙටල් වෙන්න කලින් ඒ මොකොත් කරන්න යන්න ඕනේ නැහැ. මොකද එහෙම කරන්න ගියාම ඔයගොල්ලෝ ඔයගලන්ගේ සල්ලි එක නාස්ති කරගන්න විතරයි වෙන්නේ. අනික ඉතින් ආපු ගමන්ම ඔය විදිහට පොෂ් පාට් එහෙම නැත්නම් ලක්ෂරියස් ලයිෆ් ඔය මේ Facebook කරාම දාන්න ඕන 2500 පඩියට නෙමෙයි ඔයගොල්ලෝ ඩිරම් 10ක පඩියකට ආවා. මෙහි ඇති වෙන්නේ නැහැ සල්ලි. අනිත් එක තමයි සල්ලි කින්ද කවදාවත් ඇති වෙන දෙයක් නෙමෙයි. කොච්චර හම්බ කරත් මදි. ඒක තමයි ඇත්ත කතාව. ඒකෙත් දයාලුවනේ කාටවත් කවුරුවත් කියන දේවල් වලට රැවටෙන්න එපා. එහෙම රැවටිලා මෙහෙට එකපාරට එන්න හදන්නත් එපා. එන්න කලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගෙන් කේස් ස්ටඩියක් කරලා ඉවරලා මෙහෙට එන්න. ඉතින් කලින් මම හැම වීඩියෝ එකම කියනවා වගේ හැමදාමත් වගේම කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙලා තියෙන හැම කෙනාටම ඔයගොල්ලන්ගේ තියෙන ගල් මුල් චෝදනා, යෝජනා චෝදනා හැම දෙයක්ම මේකේ දාන්න පුළුවන්. මගේ වීඩියෝ එක මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ගැනත් මේකේ දාන්න පුළුවන්. හැබැයි තාම මොන හරි මට ඉම්ප්‍රූව් කරගන්න තියෙනවා. ඒකත් දාන්න යාළුවනේ. ඉතින් හැමදාමත් වගේ මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මොකක් හරි දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. අපේ TikTok channel එක තියෙනවා. ඊට අමතරව Instagram තියෙනවා. Facebook එක තියෙනවා. follow කරලා subscribe කරලා හැම දෙයක්ම කරලා තියාගන්න. එහෙනම් අපි ගියා.